වන් යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ garden tour එකක්. ඉතින් අලුතෙන් එකතුණු ඔයාලවත් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ආදරයෙන් මතක් කරනවා subscribe කරලා නැති යාළුවෝ හැමෝම subscribe කරලා එකතු වෙන්න කියලා. ඉතින් අද වීඩියෝ එක අරගෙන ආවේ garden tour එකක්. ඉතින් මල් වවන්න ආස කරන මල් වලට ආස කරන හැමෝටම පොඩි හරි අයිඩියා එකක් ගන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අපි හැමෝම කැමතිනේ ගෙදර මිදුල ලස්සනට තියාගන්න මල් වවන්න. ඒ විදිහට මම එකතු කරපු මල් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ සිංහ මුඛ පැලයක්. මේ රෝස පාට මල් තියෙන සිංහ මුඛ පැලයක්. ඔතන උඩ රතු පාට මල ගඳපාන විශේෂයක්. ඒ ගඳපාන විශේෂයක් කිව්වට ඒකේ නම නම් මම හරියටම දන්නේ නැහැ. හැමදාටම මේ ගහේ මල් තියෙනවා. ඔය තියෙන්නේ තේ මල් පැලයක්මයි. ඉතින් එල්ලෙන මල් පෝච්චි වලත් මම නවහන්දි වෙන වෙන මල් වල පැල හිටවලා තියෙනවා. මේ චීත්ත මල්. මේකේ රෝස පාට ගොඩාක් මංගව තිබ්බා. වැස්ස වැඩිකමට මල් පෝච්චි වල වතුර පිරලා පහුගිය දවස් ටිකේ පැල ගොඩාක් මැරුණා. මුසණ්ඩ ගහක් වටේ තමයි මම මේ මල් පෝච්චි ටික තියලා තියෙන්නේ. මේ තියෙන මල් විශේෂයේ රෝස පාට වර්ගය තමයි මේ තියෙන්නේ. ඉතින් මේ සිංහ මුඛ පැල තමයි උඩ පිරලා තියෙන්නේ ලිප්ටික් පැලයක් හිටවපු පෝච්චියේ. ලිප්ටික් මල් හැමදාම තිබුණත් ගොඩාක් මල් හැදෙන කාලයක් තියෙනවා. ඉතින් මේ හැම මල් පෝච්චියකටම මම පෝර දානවා. මේ තියෙන්නේ පොපි මල්. මේ පොපි මල්ලුත් හැමදාම මල් තියෙනවා. මම රෝස මල් වර්ගත් හිටවලා තියෙනවා. ගොඩක් රෝස මල් වල දැන් මල් නැහැ. මල් ගොඩක් හැල්ලා තියෙන්නේ. ඉතින් මේ චීත්ත මල් විශේෂයෙන්ම ලා රෝස පාට එක තියෙන්නේ උතන. ඉතින් මම ඒකේ මැද හිටවලා තියෙනවා ගිනි කූරු. මේ චූටි කොළ තියෙන ගිනි කූරු වැල්. ඒකේ චූටි රතු පාට චූටි මලක් එන්නේ. ඒකට පන්දලමක් විදිහට මම කෝටු දෙකක් හිටවලා ඒ වැල ඒකට යවලා තියෙන්නේ. මේ ලා රෝස පාට චීත්ත මල්. ඔය මේ මල් පෝච්චි හැම එකේම සිංහ මුඛ පැල හැදෙනවා. මම ඒවා වෙනම ගලවලා හිටවනවා නැත්නම් ඒකේ මල් පිපෙනවා. ඉතින් මේ රෝස මල් තියෙනවා ලා රෝස පාට එක. හරිම ලස්සනයි ඔක්කොම පිපිලා ගේ ඉස්සරහා තියෙද්දි. ඉතින් යාළුවනේ මං කාලෙන් කාලෙට මිදුල වෙනස් කරනවා මල් පෝච්චි ටික ඔක්කොම එක පැත්තකට තියලා ඔක්කොම අස් කරලා ආපහු මල් පෝච්චි ටික තියෙනවා. ඉතින් මැද තියෙන ඔය වදමල් තැඹිලි පාට වදමල් අත්තක්. හරිම ලස්සනයි. අද දවසේ ඔයාලට වීඩියෝ එකෙන් පෙන්නන්න මලක් තිබ්බේ නෑ. මේ තියෙන්නේ චීත්ත මල් විශේෂයක්ම තමයි බේබි චීත්ත මල් විශේෂයක්. සුදුයි රෝස පාටයි. ඒක මාරම ලස්සනයි. තව පොඩි පැලයක් හින්දා ඔය එකක් වගේ මල් තියෙන්නේ නැත්තම් මල් පිරීලා හැදෙනවා. අපි හැමෝගෙම ගෙදරක නැතුවම බැරි මල් වර්ගයක් තමයි සුදු ඉද්ද. සුදු ඉද්ද මල් ගහ මල් වට්ටි වගේ හැමදාම මල් තියෙනවා. ඉතින් මේ සුදු ඉද්ද ගහත් එක්ක තියෙන මේ රතු පාට වදේක පොහොට්ටුව විදිහට තමයි හැමදාම තියෙන්නේ. ඊට වඩා පිපෙන්නේ නැහැ. ඒ ගානට තිබිලා වැටලා යනවා. ඉතින් මං වැස්ස නැති කාලේට වතුර දාන්න බාල්දියෙන් තමයි. ඉතින් ওই චීත මල් පැල පොහොට්ටු තාම. ඔය මල් වලත් හැමතැනම සිංහ මුඛ පැල තියෙන හැම පෝච්චියකම සිංහ මුඛ පැල හැදෙනවා. ඉතින් මේ ඇන්තූරියම් කලෙක්ෂන් එකක් මං ගාව තියෙනවා. මං හැමතැනින්ම කොහේ හරි ගමනක් ගියත් ඇන්තූරියම් අරගෙන එන්නේ. ඉතින් ගොඩක් ඒවල නම් දන්නේ නැහැ. සීමිත ප්‍රමාණයක නම් තමයි මං දන්නේ. මං දන්න නම් ටික ඔයාලට මං කියන්නම්. ඉතින් බලන්නකෝ මේ ඔයාලා ගාවත් තියනවද කියලා. මේ බටර්ෆ්ලයි ඔරේන්ජ්. මේවා නම් ගොඩක් කලින් නම් මං ගාව තිබ්බ පැල. මේකේ නම් නම දන්නේ නැහැ. ඒත් ලස්සන මලක්. ඉතින් යාළුවනේ ගෙදරින් අයින් වෙන ඕනෑම භාජනයකට මම පොල්ලෙලි මාධ්‍යය මේවා එකතු කරලා මල් පැලයක් කොහොම හරි හිටවනවා. ඉතින් මේ තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්. ඉතින් ගේ ඇතුළ ලස්සනට තියාගන්න මං ඉන්ඩෝර් ප්ලාන්ට් භාවිතා කරනවා. ඉතින් කොහෙන් හරි පැලයක් අරගෙන ආවහම සාමාන්‍යයෙන් ලස්සනට කොළ ටික හැදිලා එනකම් මං එළියෙන් තියලා වතුර පෝර හොඳට දාලා හදනවා. මේ තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්. මේ කොළේ හරියම ලස්සනයි චූටි බිස්ස වගේ මල් පොච්චිය පුරාම දුවනවා. ඉතින් මේ පැලේ මට ගෙනල්ලා දුන්නේ මගේ තාත්තා. තාත්තත් හරි ආසයි මල් පැල හිටවන්න වවන්න. ඉතින් මෙතනත් මල් පැල වර්ග ගොඩාක් තියෙනවා. මේ තියෙන බ්ලැක් කාඩිනල්.
ඉතින් මල් පැල ගොඩාරියක පැල තියෙනවා මෙතන. සමහර ඒවල පැල හොයාගන්නත් බෑ මේකෙද පැලේ කියලාවත්. මේ මෙතන තියෙනවා ලිප්ස්ටික් පැල ටිකකුත් මං හිටවල වෙනවා පෝච්චි ගෙනල්ලා හිටවන්න. මේ තියෙන්නේ පින්ක් බර්ඩ් පැලයක්. හරිම ලස්සනයි ඩබල් පැඩල් එන ලස්සන මල් විශේෂයක් තමයි ඇන්තෝරියම් එකේ. මේ තියෙන්නේ ප්‍රින්සස් අමාලියා. ඉතින් මේ මල් වර්ගයේ නම් මන් දන්නේ මාරම ලස්සනයි. ඉරි තියෙනවා නිකන් ෆ්ලෑෂ් මලක් වගේ. මේ ජෝලි පැලයක්. මේකත් ජෝලි පැලයක්මයි. මේකේ නම් නම දන්නේ නැහැ. ඒත් හරිම ලස්සනයි බයි කලර් එකක්. මේක ඩබල් පෙටල් තියෙන මල් පැලයක්. ඒකෙත් නම් මන් දන්නේ නැහැ. ඒත් මාරම ලස්සනයි මේ පැලේ. මේ තියෙන්නේ නැනෝ රෙඩ් පැලයක්. ඉතින් මේ තියෙන්නේ වැනිලා යෙලෝ පැලයක්. වැනිලා යෙලෝ පැලේත් මල් 4ද 5ද තියෙනවා. මාරම ලස්සනයි මේ පැලේ. ඉතින් මේ තියෙන්නේ රොයල් පින්ක් පැලයක්. හරිම ලස්සනයි ලා රෝස පාට මලක් තියෙන්නේ. පරණ විදියේ මල ලා කොළ පාටට හැරෙනවා. හරිම ලස්සනයි. මේ තියෙන්නේ ජෝලි පැලයක්. ඉතින් මේ තියෙන්නේ සමර් ලව් පැලේ. පැඩල් එකත් හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ ෂෙරා වයිට්. වටේට ලා කොළ පාටට සුදු මිශ්‍ර විදියට තමයි පැඩල් එක හැදෙන්නේ. හරිම ලස්සනයි. මේකේ නම දන්නේ නැහැ. බයි කලර් මලක් හරිම ලස්සනයි ඒකත්. මේ තියෙන ඇන්තනීසියා පින්ක්. ලා රෝස පාට දිගටි මලක් එන්නේ. ඒකත් හරිම ලස්සන මල් විශේෂයක්. ගොඩක් මල් වර්ගවල මල් අඩුයි. මේකේ නමත් මන් දන්නේ නැහැ. ඒත් හරිම ලස්සනයි නිකන් අමුතුම හැඩයක් තියෙන මලක්. ගොඩක් මල් පැලවල මං නම් මතක නැහැ. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මේ මල් පැල මිදුලේ තියෙදි හරිම හිතට දැනෙන හැඟීම කියාගන්න බෑ. ඉතින් මෙතන මේ තියෙන්නේ සක්සස් රෙඩ්. සක්සස් රෙඩ් පැලේ චූටි සක්සස් රෙඩ් පැලේක තමයි මේ චූටි මල ඇවිල්ලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වටිනවා කියලා මම හිතනවා. ඉතින් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ෂෙයා කරන්න. ඉතින් මේ දම්පාට මලක් තියෙන මේ පැලේ ගොඩක් හරිම ලස්සනයි. ඉතින් ඒක මම නම දන්නේ නැහැ. මේ තියෙන ජෝලි පැලයක්. තව විශේෂ වර්ග තියෙනවා. ඉතින් මේ චැම්පියන් මල් වල වර්ග පාටක් තියෙනවා. වයිට්, පින්ක්, රෙඩ් තුනම තියෙනවා. මේත් වයිට් මල් වර්ගයක්. මේ පර්පල් එක. ඉතින් යාළුවනේ ගේ එක පැත්තක තමයි බිත්ති කන්දට වෙන්න මම නෙට් එක ගහලා මේ ඇන්තෝරියම් පැල ටික ඔක්කොම තියලා තියෙන්නේ. ඉතින් මේ මල් පැලේ ප්ලාස්ටික් කොලයක් වගේ තියෙන හරිම මැට් ෂේප් එකක් තියෙන්නේ. මේ වැලේ මේ මුල් ටිකක් එනවා හරිම ලස්සනයි. මම දැකලා තිනවා එක ගෙදරක මේ වැල් ලස්සනට යවලා තිබ්බා. මම ඉතින් ඒකෙන් පැලයකුත් ඉල්ලගෙන ඇවිල්ලා තමයි මම මේ හිටවලා තියෙන. දැන් පැලේ ලොකු වෙලා දැන් යන්නේ උඩට. මම ඉතින් කෝලණුවක් දාලා එයාට උඩට යන්න සලස්සලා තියෙන්නේ. එයා ගේ අයින දිගේම යනවා මුල් රෑන් එල්ලෙනවා පල්ලෙහාට. ඉතින් ගේ අයින දිගේම මං එල්ලෙන මල් පෝච්චි වල හැම මල් වර්ගෙම හිටවලා තියෙන මේ තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට් එක. ගේ ඇතුළට ගන්නකම් මං එළියෙන් එල්ලලා තියෙන්නේ. මේ තියෙන ලිප්ස්ටික්. මේ එල්ලෙන කොළ జాතිය බිමටම එල්ලෙනවා. මාරම ලස්සනයි. මේ දම්පාට මල්ලේ නම දන්නේ නැහැ. ඒකත් මාරම ලස්සනයි. මල් පෝච්චි ගොඩාරියක් මම හැම පරාල කණුවකම මං එල්ලලා තියෙන්නේ ගේ දිගටම. මේ ටික අපි බැලුවානේ. අපි දැන් මේ ටික බලමු. ඉතින් මේ තෙබු පැලයක් වගේ තියෙන මේ ගහලා කහ පාට චූටි මලක් හැදෙන්නේ හරිම ලස්සනයි. තාම මේ මගේ පැලේ පොඩි. ඉතින් ඔයාලා වෙනුවෙන් ගොඩාක් වීඩියෝ මං අරගෙන ඇවිල්ලා තියෙනවා. කෑම හදන ඒවා, ඩේ ව්ලොග් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවත් බලන්න කියලා ආදරෙන් මතක් කරන ගමන්ම මේ තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදියට ගන්න ගහක්. මේකත් හරිම ලස්සනයි. හැබැයි අවුව වැඩි වෙන තරමට තමයි ගහ කහ පාටට හැරෙන්නේ. හරිම ලස්සනයි ගේ ඉස්සරහා තියන්න. ඉතින් මේ හැමෝම හොයන මේ රතු මුසණ්ඩ. මේ රතු මුසණ්ඩ ගහ වැල් වගේ යන්නේ. මේ රතු මුසණ්ඩ ගහ. මේ රතු මුසණ්ඩයේම සුදු මුසණ්ඩ ගහත් මං ගාව තියෙන. මේ තියෙන සුදු මුසණ්ඩ ගහ. හරිම ලස්සනයි. ඉතින් බුස්සරණ මල වගේම තමයි මේ සුදු මුසණ්ඩ එක නම්.
ඉතින් ගේ වටේට මල් පෝච්චි වල මං එක එක වර්ග වල හිටවල තියෙන්නේ. අර දම් පාට මල් විශේෂයෙන්ම රෝස පාට වර්ගයේ තමයි ඒ තියෙන්නේ. ඉතින් ওই මල් පෝච්චියේ තියෙන නවහන්දි පැල ගොඩක් මං හිටවල තියෙන එල්ලෙන පෝච්චි වල හරිම ලස්සනයි පල්ලෙහාට එල්ලලා තියෙද්දි. මේ එල්ලෙන මල්වැල් ගොඩාක් පෝච්චි වල මං එල්ලලා තියෙනවා ගේ වටේටම. ඔය වතරින් පතර පෝච්චියේ තියෙන ලිප්ටික් වර්ග. මේ නිල් කටුරුඩු පැලේ. ඉතින් විල්ලුද පැලයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අර මම කියපු ගඳ පාන මල් විශේෂ හරිම ලස්සනයි. මං කිව්ව හැම කාලයකටම මල් තියෙනවා. මේ තියෙන දම් පාට මල් විශේෂ මේ ඉන්ඩෝර් ප්ලාන්ට් විදියට මම ගේ ඇතුළට ගෙනල්ලා පැල කඩා ගන්න තියාගෙන ඉන්න මල් පෝච්චි දෙක තුනම තමයි. මේ තියෙන සැවන්දරා පැලයක්. සැවන්දරා පැලේ දැන් පැල දෙක තුනක් වෙන්නව පැල දාලා ඇවිල්ලා තියෙන. දැන් ඒවා වෙන් කරලා වෙන වෙනම හිටවන්න ඕන. ඖෂධීය වටිනාකමක් තියෙන ශාකයක් තමයි ඒත්. මේ තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට් වර්ගයක්මයි. ඉතින් මේ හැම ලිප්ස්ටික් පැලයක්ම බෝ කරගත්තේ මෙයාගෙන් තමයි. මෙයා තමයි ඉස්සෙල්ලාම මං ගෙනාවු ලිප්ස්ටික් පැලේ. එයාගෙත් මල් දෙකක් තියෙනවා. හරිම ලස්සනයි. එයා මල් වට්ටිය වගේ හැදෙන එක කාලෙකට. ඉතින් මේ වැන්තූරියම් පැලත් මං ගාව ගොඩාක් කල් තිබ්බා. මං ඒව පරාල 4ක පඩි පෙළ වගේ තමයි තියලා තියෙන්නේ. ඒකයි මේ ගොන්න ගැහිලා වගේ පේන්නේ. ඒත් උඩ තියෙන්නේ හැම මල් පෝච්චියක්ම. හරිම ලස්සනයි හැම තිබ්බාම. ගේ අයින දිගට අර දම් පාට මල් පැලේ මං දිගටම හැම පෝච්චි එකම වගේ එකින් එක එකක් කර හිටවලා තියෙනවා. හරිම ලස්සනයි ගේ වටේට. දකිද්දි ගෙයින් එළියට බහින හැමතැනකම මල් තමයි තියෙන්නේ. දම් පාට පැලෙත් බින් ඕකිඩ් මල්මයි. ඉතින් ඔය පෝච්චි පෝලෙමම බින් ඕකිඩ් මල් පාට වර්ග වලින් තමයි ඔය තියෙන්නේ. ඔය රෝස පාට මල් වර්ගයගේ නම් දන්නේ නැහැ. ඒත් ඒක මාරම ලස්සන මල් වර්ගයක්. මේ තියෙන්නේ පොකුරු වද මල්. පොකුරු වද මල් ඩ්‍රින්ක් එක හදන වීඩියෝ එක තියෙනවා යාළුවනේ. ඔයාලා ගිහින් බලන්න. තව මල් වර්ගයක් තියෙනවා ඩබල් පෙඩල් තියෙන රතු පාට වද මල් විශේෂය තමයි මේ. ඒ ඩබල් පෙඩල් තියෙන්නේ ඒක මාරම ලස්සනයි. මල පල්ලෙහාට සීනු වගේ තමයි කඩා හැලෙන්නේ. මේ දම් පාට මල් විශේෂය මම සුදු පාට පෝච්චි වල තමයි හිටවන්නේ. හරිම ලස්සනයි ගේ වටේටම මේ පෝච්චි වලින්ම සරසලා තමයි මන් තියෙන්නේ. හැමදාම මල් තියෙන ගෙයින් එළියට බහින හැමතැනම මල් තමයි තියෙන්නේ. ඉතින් මේ බෝවිටියා ගහෙත් දම් පාට මලක් හැදෙන මේ බෝවිටියා විශේෂේ හරිම ලස්සනයි මල් හැමදාම තියෙනවා. මේ කහ පාට ඇහැල විශේෂයක්. ගහ පිරෙන්න මල් හැදෙනවා ඒ ගහේත්. ඉතින් යාළුවනේ ගේ ඉස්සරහා තියෙන මේ පැලේ මල් චූටි පොහොට්ටු වෙලා තමයි පිපෙන්නේ. මේ අත්තේ නම් මේ මල් ටික පිපිලා ඉවරයි. මේකේ දැන් තියෙන චූටි පොහොට්ටු වෙලා මල් කෙමිය කහ පාටට තියෙන්නේ. හරිම ලස්සනයි මල පිපෙද්දි. රෝස පාට ලොකු වද මල හරිම ලස්සනයි ගේ ඉස්සරහා තියෙන්නේ. ඒකෙම රෝස පාට එක තමයි මේ. ඉතින් අපි සබ්ස්ක්‍රයිබ් කරමු නැති යාළුවෝ හැමෝම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා අපි ආදරෙන් මතක් කරනවා. ගාම වීඩියෝ එකේ අවසානටත් ඇවිල්ලා තිනවා. ගාඩන් ටුවර් එකේ අවසානයේ තමයි මේ. ඉතින් ආයෙ අලුතෙන් vlog එකක් අරගෙන එනකන් ඔයාලා පරිස්සමට ඉන්න. ඔයාලට තෙරුවන් සරණයි.